අද අපි ඉලෙක්ට්‍රික් වීකල්ස් ගැන ඉගෙන ගන්න යන්නේ. එතකොට ළමයි what is an electric vehicle? ඉලෙක්ට්‍රික් වීකල් එකක් කියන්නේ ළමයි ඉලෙක්ට්‍රිසිටි යූස් කරලා ඉලෙක්ට්‍රිසිටි partially හරි fully හරි යූස් කරලා අපේ වීකල් එකේ VS නැත්නම් අපේ වීකල් එක propulsion වලට support කරන vehicles වලට අපි කියනවා ඉලෙක්ට්‍රික් වීකල් එකක් කියලා. තව විදිහකට කිව්වොත් ඉලෙක්ට්‍රික් වීකල් එකක් කියන්නේ එයාගේ ඉලෙක්ට්‍රික් මෝටර් එකක් තියෙනවා. ඒ මෝටර් එක ඉලෙක්ට්‍රික් බැටරි එකකින් පවර් කරනවා. මේ ඉලෙක්ට්‍රික් මෝටර් එක අපේ වීකල් එකේ ප්‍රොපල්ෂන් වලට නැත්නම් වීකල් එක ඉස්සරහට ගමන් කරන්න උදව් කරන vehicles වලට අපි කියනවා ඉලෙක්ට්‍රික් වීකල් එකක් කියලා. So what are the categories of electric vehicles? එතකොට there are 4 types of electric vehicles. The first one is the battery electric vehicles, which is also known as BEV. The second type is HEV or the hybrid electric vehicles. The third category is PHEV or plug-in hybrid electric vehicles. And the fourth type is fuel cell electric vehicles or FCEV. එතකොට මේ හතර තියෙන වෙනස්කම් මොනවාද? battery electric vehicle එකක් කියන්නේ එයා fully electric vehicle එකක්. ඒ කියන්නේ එයාගේ engine එකක් නැහැ. It has only a battery and an electric motor. මේකට example ගත්තොත් ඔයාලා දන්න ගොඩක් ඒවා තියෙනවා. Tesla Model 3 is an example. ඒ වගේම ලංකාවේ ගොඩක් famous එකක් තිබ්බා Nissan Leaf එකත් example එකක්. Nissan Leaf. එතකොට hybrid electric vehicle එකක් කියන්නේ එයාගේ engine එකකුත් තියෙනවා. එයාගේ regenerative braking උත් තියෙනවා. Regenerative braking කියන්නේ අපි වාහනේ ගිහිල්ලා brake apply කරපුවාම ඒ loss වෙන energy එක use කරලා අපේ vehicle එකේ battery එක charge වෙනවා. ඒ battery එකෙන් පස්සේ ඒ energy එක store කරගෙන use කරන්න පුළුවන් electric motor එක power කරලා අපේ propulsion වලට use කරන්න පුළුවන්. එතකොට ඔයාලා දන්න hybrid electric vehicles තමයි Toyota Prius, ආයේ Toyota Aqua, දැන් Toyota Race, ඔය වගේ ගොඩක් hybrid electric vehicles ඔයාලා දන්න. plug-in hybrid electric vehicle එකක් කියන්නේ එයාගේ engine එකකුත් තියෙනවා. ඒ කියන්නේ gasoline, petrol හරි diesel වලින් run වෙන engine එකක් තියෙනවා. ඊට අමතරව එයාගේ regenerative braking තියෙනවා. ඒ කියන්නේ අපි brake apply කරද්දී battery එක charge වෙනවා. ඒ වගේම එයාගේ තියෙනවා battery එක අපිට external electric source එකක් use කරලා charge කරන්නත් පුළුවන්. ඒ හින්දා අපි ඒවට කියනවා plug-in hybrid electric vehicles කියලා. එතකොට මේකට දන්න example තමයි Mitsubishi Outlander එකක් තියෙනවා plug-in hybrid electric vehicle එකක්. ඒ වගේම අලුතෙන් එන Vessel එකක් මම දැක්කා ඒක plug-in hybrid electric vehicle එකේ type එකෙන් තමයි තියෙන්නේ. එතකොට ලංකාව වගේ රටකට මේ වගේ එකක් ගොඩක් suitable. මොකද හේතුව කිව්වොත් සමහර දවස්වල අපිට electricity නැහැ. සමහර දවස්වල petrol නැහැ. එතකොට petrol නැති වෙලට අපිට electricity use කරලා මේව charge කරගන්න පුළුවන්. කරන්ට් නැති දවස්වලට අපිට petrol ගහලා run කරගන්න පුළුවන් වෙනවා මේක. එතකොට මෙයා සාමාන්‍යයෙන් plug-in hybrid එක cost එක පොඩ්ඩක් වැඩි. එතකොට අලුතෙන්ම අපිට එන technology එක තමයි FCEV කියන්නේ. අලුත් උනාට මේක දැනටමත් මේකෙන් ආපු vehicles තියෙනවා. FCEV කියන්නේ එයාට කියන්නේ fuel cell electric vehicle එකක් කියලා. ඒ කියන්නේ එයාව power වෙන්නේ බැටරියක් නැහැ. එයාගේ තියෙන්නේ හයිඩ්‍රජන් තියෙන. හයිඩ්‍රජන් වලින් ඔක්සිජන් එක රියැක්ට් කරලා ඒ කිමිකල් රියැක්ෂන් එකකින් ඉලෙක්ට්‍රිසිටි ප්‍රොඩියුස් කරලා on demand ඉලෙක්ට්‍රිසිටි ප්‍රොඩියුස් කරලා vehicle එකේ propulsion එක කරන ඒවාට තමයි අපි කියන්නේ මේවා මේ fuel cell electric vehicle එකක් කියලා. මෙයාගේ engine එකක් නැහැ. ඒතකොට ගොඩක් famous example එකක් තමයි මෙයාට Toyota Mirai කියන එක. Toyota search කරලා බලන්න ඔයාලා Toyota Mirai කියන vehicle එක fuel cell electric vehicle එක. එතකොට මේගොල්ලන්ගේ තියෙන වාසි ගත්තොත් battery electric vehicle එක ගත්තොත් එයාගේ emission zero. ඒ කියන්නේ එයා carbon dioxide emit කරන්නේ නැහැ, engine එකක් නැහැ. fuel cell electric vehicle එකක් ගත්තොත් එයාගේ emission තියෙනවා. හැබැයි water තමයි emit කරන්නේ. ඒතකොට environmental pollution එක minimum. මේ දෙන්න ගත්තොත් emissions තියෙනවා. හැබැයි මේගොල්ලන්ගේ regenerative braking තියෙන හින්දා අපිට fuel consumption එක save කරගන්න පුළුවන්. ඒතකොට දැන් අපිට ඉස්සරහට ඩිවලොප් වෙගෙන යන ටෙක්නොලොජි එක තමයි fuel cell electric vehicle කියන්නේ. එතකොට මේක තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පොඩ්ඩක් කියලා දුන්නේ. මොනවාද අපිට තියෙන electric vehicles type කියන එකයි electric vehicle එකක් කියන්නේ මොකක්ද කියන එක. එතකොට මොන හරි doubt එකක් තියෙනවා නම් comment එකක් දාගෙන යන්න මම ඒ ඔක්කොටම reply කරන්නම්.